කටින පින්කම ඇරඹෙන පින්බර පොහෝ දිනය වප් පුරපසළොස්වක පොහෝ දිනය වේ. බුදුරජාණන් වහන්සේ සත්වන වස් සමය ගත කළේ තුසිත දෙව්ලොව මහා මායා දේවිය එකල මාතෘ දිව්‍ය රාජානන්ට ධර්මය දේශනා කරමින්. මෙම වස් කාලය නිමා කර බුදුරජාණන් වහන්සේ නැවත මනුලොවට ආශ්චර්යමත් ලෙස පැමිණියේ වප්පුර පසළොස්වක පොහෝ දිනයකදයි. බුදුරජාණන් වහන්සේගේ අගසවුදෙනි වුණු සරියුත් මහරහතන් වහන්සේ සහ මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේද වප්පුර පසළොස්වක පොහෝ දිනයකදී. අනුරාධපුරයට වැඩම මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය පැවැත්වුවේද වප්පුර පසළොස්වක පොහෝ දිනයි. තවත් වප්පුර පසළොස්වක පොහෝ දින ගැන විස්තර ඇත්නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න.